හොඳයි ඉතින් මෝදු ගෙඩියක් පිපුණොත් ඒ කියන්නේ ඔයාලගේ විස බිබුලක් එහෙම නැත්නම් හැරව බිබුලක් කටේ යන්න පුළුවන් පණු ගෙඩියක් වෙන්න පුළුවන් ඒ වගේ දෙයක් මෝදු වුණොත් ඒ ගෙඩිය පුපුරව ගන්න හරි ඒක හොඳ කරගන්න හරි ඔයාලට මොකද්ද කරගන්න පුළුවන් සරල ක්‍රමය ඊට පස්සේ ඔයාලට පුළුවන් තව කටේ පණු ගෙඩියක් අයිති වෙන්නේ ඒ අංශයටම තමයි සපත්තුවකට කැපුණොත් සාමාන්‍යයෙන් එදිනෙදා වෙන දේවල් තමයි මේ කතා කරන්නේ. නැත්තම් ඔයාලා කකුලේ කටුවක් ඇනිලා පැසවුවොත් මොකද කරන්නේ? තව පරණ තුවාලයක් ඇතුළු කරගත තුවාලයක් වෙන්න පුළුවන්. ඒවට මොනවද තියෙන පිළියම්? ඉතින් අද කතා කරන්නේ ඒ ගැන. ඉතින් අපි මුලින් බලමු ඔයාලගේ මෝඩු වෙච්ච ගෙඩියක් පුරන්න මොකද්ද කරගන්න පුළුවන් ක්‍රමය කියලා. ඔයාලට පුළුවන් අමු ඉඟුරු ඔයාලට පුළුවන් පොල් කිරෙන් තම්බලා ඒක අම්බරලා ඔයාලට ඒ මෝදු වෙච්ච ගෙඩියේ ගාන්න. ඒකෙන් ඔයාලට ඒ මෝදු වෙච්ච ගෙඩිය පුපුර ගන්න පුළුවන්. තවත් ඔයාලට පුළුවන් මම මේකේ ද්‍රව්‍ය ටික ඔයාලා හොයාගන්න ඕන. හීරැස්ස පළු, කැකුළු හාල්, පනම් පෙති, නවහන්දි, අමු කහ මේ කියන වර්ග පහ ඔයාලා හොයාගන්න ඕනේ. හීරැස්ස පළු, කැකුළු හාල්, මනම් පෙති, නවහන්දි, අමු කහ මේ කියන වර්ග පහ ඔයාලා හොයාගන්න ඕනේ. ඊට පස්සේ මේවා ඔයාලා මේවා ගන්න ඕන සම ප්‍රමාණයෙන් අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මේක පොල් කිරෙන් තම්බලා ඔයාලා අම්බරලා ඔයාලගේ මුඛය නොවසා මේ ගෙඩිය මත පිට ඔයාලා ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි කටේ පණු ගෙඩියන එක. ඉතින් ඒකට මොකද්ද කරගන්න පුළුවන් පිළියම? ඔයාලට පුළුවන් කටේ පණු ගෙඩි වලට ඇඹරැල්ල පොතු ලුණු දියරේ දාලා මේක ඊට පස්සේ පණු ගෙඩියේ ගාලා මේක සෙම අරින්න. අඹරැල්ල පොතු ලුණු දියරේ ගාලා මේක පණු ගෙඩියේ ගාලා සෙම අරින්න. ඊට පස්සේ ඔයාලට තවත් ක්‍රමයක් තියෙනවා කටුවැල් බටු. ඇට ගන්න ඕනේ ලුණු වතුරෙන් අඹරලා ඒ පණු ගෙඩිය ඔයාලා ගන්න. කිව්වොත් ඔයාලට පුළුවන් මේ කටේ පණු ගෙඩි සුව කරගන්න. ඊට පස්සේ ඔයාලගේ සපත්තුවට කැපුණොත් මොකද කරන්නේ? ඔයාලට පුළුවන් ගොරක පුරුස්සල අරගෙන ඒකේ අලු තල තෙලින් දිය කළා මේක ඒ කැපුණු තැන ගන්න. තවත් ක්‍රමයක් තියෙනවා ඔයාලට පරණ සෙරෙප්පු සපත්තු නම් ඒක කැබැල්ල පුරුස්සලා අරගෙන ඒකේ අලු පොල් තෙරින් ඔයාලා දිය කළා ගන්න. ඒකනොත් ඔයාලට මේ කැපුණු තුවාලය සනීප කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලගේ කටු ඇනිලා ඒක පැසෙවුවොත් මොකද කරන්න පුළුවන්? කටු පිළ පංචාංගයම ඔයාලා ගන්න ඕනේ. ඒක අරගෙන පොල් කිරින් තම්බලා අම්බරලා මේක ඇනිච්ච පැසවෙච්ච තැන ඔයාලා ඒක අම්බරලා බඳින්න. ඉතින් ඊට පස්සේ තවත් කාරණයක් තමයි ඔයාලගේ පරණ තුවාල තියෙනවා. කල්ගත වෙච්ච තුවාල. ඒවට මොනවද කරගන්න පුළුවන් පිළියම? ඔයාලට පුළුවන් මේරු කෙසෙල් කොළ තියෙනවනේ. ඒ කොළ ටිකක් අරගෙන ඒ යුස වලින් ඔයාලට පුළුවන් හොදන්න. පුළුවන් ක්‍රමයක් තියෙනවා ඕලු කොළ ලුණු එක්ක මේක අඹරලා එක එලන්න. ඊට පස්සේ තවත් ක්‍රමයක් තියෙනවා වැට එරඬු පොත්තක් කහ ලුණු දාලා මේක හොඳට කොටලා මලවල මේක බඳින්න. ඒ තුවාලේ වල බඳින්න ඕනේ. ඊට පස්සේ තවත් පුළුවන් ඔයාලට සියඹල ඇටමද මූණ මල් ඇටමද කොත්තමල්ලි මේ කියන වර්ග තුන සම ඔයාලා මේක අරගෙන කබලේ බැදලා ගිතලින් ඔයාලා අඹරලා මේක ආලේප කරන්න ඒ තුවාලේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් ක්‍රමයක් තමයි අමු කහ කොහොම පොතු දියලුණු කොටලා මේක මලවලා ඒ තුවාලේ බඳින්න. ඒකනොත් පුළුවන් මේ පරණ තුවාල සනීප කරගන්න. තවත් පුළුවන් ක්‍රමයක් තමයි ඔයාලට අහු දලු, ආඩතෝඩ දලු, එරඬු දලු මේ කියන වර්ග ටික ඔයාලා සම අරගෙන තල තෙල් තියෙනවනේ. ඒ තල තෙල් වලින් මලවලා මේක ඒ තුවාලේ බඳින්න. අලුත් වෙන්න පුළුවන්, පරණ වෙන්න පුළුවන්. ඕනම තුවාලයකට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින්
ඔයාලට අද කිව්ව කරුණු වලින් ඔය වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. අද මම කතා කරා ඔයාලගේ මෝදු වෙච්ච කෙටි තියෙනවනේ. ඒ කෙටි පුපුරන්න මොනවද කරන්නේ? කටේ පණුගිරි වලට මොනවද කරන්න පුළුවන් සරලකම සපත්තුවට කැපුණොත් කට්ටක් කැල්ල ඔයාලගේ එතන පැසෙව්වොත් පරණ තුවාලයක් කල්ගත වූ තුවාල වලට මොනවද කරගන්න පුළුවන් සරල විසඳුම් කියන එක මම අද කතා කරා. ඉතින් වැදගත් වෙන්නේ නැති කියලා හිතනවා. මේ වගේම තවත් මාතෘකාවන් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊට වැඩි දේවල් කතා කරමු.